ආවට පස්සේ ඉංග්‍රීසි හැදෙන්න ලෙඩක් නෙමෙයි. ඇවිල්ලා හදාගන්න නම් ඉන්න පාපැටියෝ පුළුවන් තරම් හදාගෙනම එන්නේ. කියන්නේ අලුතින් එන්නේ නංගිලා මල්ලිලාට අනිවාර්යෙන්ම ඉංග්‍රීසි දැනුම හොඳට මේ හදාගෙන එන්නේ. අම්තාක් මට්ටමකට හරි හදාගෙන එන්න. අපි ගාපු කට්ට දන්නේ අපි හොඳට හදාගෙන වැඩි. ඔන්න අපි අද කට්ටියකින් අහලා බලමු. කැම්පස් ආවට පස්සේ යාළගේ ඉංග්‍රීසි හදනවද? ලෝ ෆැකල්ටි එකට ඇවිල්ලා අපිට ඉංග්‍රීසි ටික ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්ද කොහොමද කියලා. අපිට ලෙක්චර්ස් තියෙන්නේ මේ සිලෝන් හෝල් එකේ. අපි බලමු කට්ටිය ඉන්නවද කියලා. අද ලෙක්චර් එකකුත් නැහැ. අපි ඉන්න එකකින් අහලා බලමු. මස්ලා ඔයා කැම්පස් ආවට පස්සේ ඉංග්‍රීසි හදුනද? කැම්පස් ඇවිල්ලා නම් එහෙම අලුතින්ම ඉංග්‍රීසි හැදුන්නේ නැහැ. අර දැනගෙන ආපු ඉංග්‍රීසි දැනුම තව ටිකක් අර පොලිෂ් කරගන්න පුළුවන් වුණා. එහෙනම් එතකොට ලෝ ෆැකල්ටි එකේ ඉංග්‍රීසි වලින් මේ ඩිග්‍රී එක කරන එක ලේසිද අමාරුද කොහොමද? ඇත්තට මෙහෙමයි ඉංග්‍රීසි සාමාන්‍ය බේසික් මට්ටමේ තියෙන කෙනෙකුට අමාරුයි. ඒ ඇත්තටම උපාධි ඉංග්‍රීසියෙන් තනියම කරන එක අමාරුයි. ඒ හින්දා මම නම් කියන්නේ අලුතින් එන්නේ නංගිලා මල්ලිලාට අනිවාර්යෙන්ම ඉංග්‍රීසි දැනුම හොඳට මේ හදාගෙන එන්නේ. අම්තාක් මට්ටමකට හරි හදාගෙන එන්න. මොකද එතකොට තමයි මෙතන ඇවිල්ලා වැඩ කරනකොට අර තමන්ගේ දැනුම වැඩි දියුණු කරගෙන පොලිෂ් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ නැතුව අර මෙතන ඇවිල්ලා මුල ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක ටිකක් අමාරුයි. ඉරේෂා කැම්පස් ආවට පස්සේ ඔයාගේ ඉංග්‍රීසි හැදුනද? හදාගන්න ගමන් ඉන්නේ තව ඔන්ගෝයින් සීසන් එක. ඔව්නේ. එතකොට නිෂාදි ලෝ ෆැකල්ටි එකේ ඉංග්‍රීසි වලින් ඩිග්‍රී එක කරගන්න පුළුවන්. දැන් අපිට ඉස්සෙල්ලාම ඉංග්‍රීසි වලින් පටන් ගත්තේ ඩිග්‍රී එක කරන්න. එතකොට පුළුවන් කියලා පුළුවන් වගේ දැන් අපි සෙකන්ඩ් ඉයර්නේ. එතකොට මොකද හිතන්නේ? ඔව් හලෝ දැන් අපි කැම්පස් එකට ආපු ගමන් අපිට ඉංග්‍රීසි එක්සෑම් එකක් තියෙනවා. ඊට පස්සේ අපි ඉංග්‍රීසි දැනුම මට්ටම අනුව අපි ඒකට කඩනවා. ඊට පස්සේ අපිට ඉංග්‍රීසි බැරිම නම් අපිට මුලින්ම මේක දිනු කරගන්න පුළුවන් ලෝ ෆැකල්ටි එකක් තිබෙනවා. මම නම් හිතන්නේ එන්න අංගිරාමන්ලාට හැමෝටම මේක කරගන්න පුළුවන්. ඔව්නේ. එතකොට කියන්නේ ෆැකල්ටි එකට එනකොට ඉංග්‍රීසි හදාගෙන එන්න ඕනිද? ඇත්තටම හලෝ ෆැකල්ටි එකේදී ඉංග්‍රීසි ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්තම් කරගන්න අමාරුයි. නැත්තම් අනාථ වෙනවා වගේ වෙනවා ඉංග්‍රීසි නැතුව ආවහම. ඇවිල්ලා හදාගන්න නම් ඉන්න පාපැටියෝ පුළුවන් තරම් හදාගෙනම එන්නේ ඉංග්‍රීසි. ඔව්නේ. එතකොට කරගන්න ලේසි. ඔය එතකොට ලේසි. නැත්තම් දැන් මේකේදී අපි ඉංග්‍රීසි හදාගන්නත් ඕනි, ඇකඩමික් කරන්නත් ඕනි. එතකොට පොඩි ගැටණයක් තියෙනවානේ. අපි ගාපු කට්ට දන්නේ අපි හොඳට හදාගෙන වැඩි. ඉංග්‍රීසි හොඳට හදාගෙන ඉන්න. දැන් ඉංග්‍රීසි නැති වුණත් කරගන්න පුළුවන්. කොහොම හරි මේ ඇවිල්ලා හරි කරගන්න පුළුවන්. ඒ වුණාට හදාගෙන එන්න. Thank you. හරේෂා මේ ඔයා කැම්පස් ආවම ඉංග්‍රීසි හදුනද? ඒ කැම්පස් ආවම ඉංග්‍රීසි හදන්න ඉංග්‍රීසි ලෙඩක්. එහෙම කැම්පස් ආව කියලා මේ ලොකුවට ඉංග්‍රීසි හැදෙන්නේ නැහැ. ඒක තමන් හදා ගන්න ඕනේ. ඔව්නේ. ඒතකොට ලෝ ෆැකල්ටි එකේ ඉංග්‍රීසි වලින් ඩිග්‍රී එක කරන එක අමාරුද? මුලදී අර පුරුදු නැති නිසා ටිකක් අමාරුයි. පස්සේ ඉතින් මේ ඉංග්‍රීසි වලින් කරගෙන යනකොට අවුලක් නැහැ. ඉංග්‍රීසි වලින් කරගෙන යනකොට පුරුදු වුණාම අවුලක් නැහැ. හලෝ කැම්පස් ආවට පස්සේ ඔයාලගේ ඉංග්‍රීසි හදුනද? හැදුන්නේ නැහනේ. එතකොට දැන් අපි දැන් ලෝ ඩිග්‍රී එකක්නේ කරන්නේ. දැන් අපෙන් ඉස්සෙල්ලාම ඉංග්‍රීසි පටන් ගත්තේ ඉංග්‍රීසි වලින්. එතකොට ඒක කරගන්න අමාරුද ලේසිද? දැන් නංගිලා මල්ලිලා දැන් ලෝ ෆැකල්ටි එකේ තේල්ලා ඉන්නවනේ අලුතෙන් එන්න අය. එයාලට මොනවද කියන්නේ? ටිකක් අමාරුයි. හදාගෙන ඉන්නේ ඉංග්‍රීසි. ඉංග්‍රීසි හදාගෙන ආවම ලේසි. මෙහෙට ඇවිල්ලා හදාගන්න කිව්වොත් ටිකක් අමාරුයි. සෙටල් වෙන්න පුළුවන් හැබැයි අමාරුයි. මහේෂා කැම්පස් ඇවිල්ලා වගේ ඉංග්‍රීසි හදුනද? කැම්පස් ඇවිල්ලා නම් ඉතින් ලොකුවට හැදුනේ නෑ. එන්න කලින් ටිකක් අර හදාගෙන ආපු ටික තිබ්බනේ. අන්නේ ඒ ටික චුට්ටක් ඉම්ප්‍රූව් කරගත්ත එක තමයි කරේ. කොහොමත් අර ඉංග්‍රීසි කියන්නේ සාමාන්‍ය ගන්න පුළුවන් කෙනෙක් නම් මේ ගොඩක් ලේසි කැම්පස් එකට ඇවිල්ලා අර එක් කන්සෙප්ට් තේරුම් ගන්න. අර ඉංග්‍රීසි බැරිම කෙනෙක් නම් මට හිතෙනවා කැම්පස් එන්න කලින් ඉංග්‍රීසි හදාගන්න හොඳයි කියලා. මොකද මෙතනට ඇවිල්ලා ඉංග්‍රීසි හදාගන්න කාලෙකුයි සබ්ජෙක්ට් ඉගෙන ගන්න කාලෙකුයි ඇත්තටම කිව්වොත් මොකද මේ සෙමෙස්ටර් සිස්ටම් එකක් යන හින්දා. හලෝ
කැම්පස් ආවට පස්සේ ඔයාගේ ඉංග්‍රීසි හැදුනද නැත්නම් හදාගෙන ආවද කොහොමද? චුට්ටක් හදාගෙන ආවා. ඔව්. හැබැයි ඇවිල්ලා ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් වෙද්දී කැම්පස් එකෙන්ම හැදුනා. නොලෙජ් එක. ඔව් නේ. එතකොට දැන් අපිට ලෝ එක තියෙන ඉංග්‍රීසි වල ඉන්නේ. එතකොට ඒක කරගන්න පුළුවන්ද සාමාන්‍යයෙන් දැන් නංගිලා මල්ලිලා එන්න බලාගෙන ඉන්නවනේ. ටිකක් මහන්සි වුණත් පුළුවන්. අමාරු නෑ ඒක. ඔව් නේ. thank you. හලෝ. හායි. කැම්පස් ආවට පස්සේ ඔයාලගේ ඉංග්‍රීසි හැදුනද? මොකද නැත්නම් ඉංග්‍රීසි කලින් ඉඳන් හොඳයිද නැත්නම් කොහොමද? ඉතින් හොඳට කෙසේ වෙතත් මේ දැන් අපිට උත්තර ලියන්න තියෙන ඉංග්‍රීසි වලින්. ඔව්. ඒ නිසා වෙනකට වඩා අපිට ඒ සම්බන්ධය කියන්නේ ලියන පැත්තෙන් අපේ ඉංග්‍රීසි දැන් දියුණුලා තියෙනවා. මේ එතකොට දැන් මේ ලෝ එක තියෙන්නේ ලෝ ඩිග්‍රී එක කරන් තියෙන අපිට ඉංග්‍රීසි වලින් නේ සාමාන්‍යයෙන් දැන් එන්න ඉන්න නංගිලා මල්ලිලාට ඒක කරගන්න පුළුවන් වෙයිද? එයාලා මොනවද ඒ කියන්නේ කලින් එනකොට ඉංග්‍රීසි හදාගෙන එන්න ඕනිද? ඒ වගේ එයාලට මොනවද කියන්න තියෙන්නේ? හදාගන්න බෑග්ග්‍රවුන්ඩ් එකක් ඕනේ ඇත්තටම. ඉංග්‍රීසි සාමාන්‍යයෙන් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් දෙයක් චුට්ටක් කියවන පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් නම් එච්චර තමයි ඉන්නේ. හරි thank you. ඉන්න මේ අහන්නකෝ ඔයාලගේ කැම්පස් ආවට පස්සේ ඉංග්‍රීසි හදනවද? කැම්පස් ආවට පස්සේ ඉංග්‍රීසි හැදෙන්න ලෙඩක් නෙමෙයි. තමයි උත්සාහය කරන හැදෙනවා. හැදෙනවනේ. එතකොට මහන්සිලා තමයිගේ වචන පාවිච්චි කරලා අලුතෙන් වචන ඉගෙනගෙන මේ අමාරු අර ලෙක්චර් එකේ තියෙන අදාමාරු වචන අද පොතක ලියාගත්තා නම් ගොඩ දා ගන්න පුළුවන්. ඔව් කැම්පස් එකට එන්න කලින් හදාගෙන එන්න ඕනද? කැම්පස් එන්න කලින් හදාන આવොත් ලේසි. මෙතන වැඩි කරන්න යන ලෙඩේ හැදිලා වන. ඔව්. ලේසි. ටික මේ දීලා අදාගෙන ගියා වෙලා යනවා ගෙමක් දීලා තමයි අදාගන්න. ඔව්. මම හදාගත්තේ. අපි තාම මුල් කාලේ වචන ලිව්ව පොතක පිටු දෙකක් විතර ලිව්වට පස්සේ පොත පොතක් තියන අමාරු දෙයක් ලියලා. මිනිහා ගාව දැන් ලියලා තියෙන කිසි වාරසික පොතක නේ. අදාගන්න පුළුවන්.